ජීවිතයේ විවිධ අවස්ථාවන් වලදී අපිට විවිධ කැළඹීම් විවිධ ව්‍යාකූල තත්ත්වයන් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවලට දෙවියන් වහන්සේ අපිට මඟ පෙන්වපු දේවල්, දෙවියන් වහන්සේ අපිට කරන්න කියපු දේවල් කරමින් යද්දිත් පවා මෙවැනි ව්‍යාකූල අමාරු ප්‍රශ්නකාරී තත්ත්වයන් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නික්මයාම පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදය අපිට මෙන්න මෙහෙම කියනවා. එවිට මෝසෙස් ස්වාමින් වහන්සේ වෙතට හැරී ගොස්, ස්වාමිනි, ඔබ මක් නිසා මේ සෙනගට නපුර කළසේක්ද? ඔබ මා එව්වේ මන්ද? මේ පදේ පසුබිම ගැන අපි පොඩ්ඩක් බැලුවොත් මෝසෙස්ට දෙවියන් වහන්සේ කතා කරලා කියනවා, මෝසෙස් ගිහිල්ලා මගේ සෙනග නිදහස් කරගන්න. ඉතින් මෝසෙස් ගිහිල්ලා පාරාවට මේක කියපුවාම පාරාව මොකද්ද කරේ? මේ සෙනගට තිබුණ බර තව වැඩි කරා. උඩ මේ සෙනග මෝසෙස්ට දොස් කිව්වා, ඔයා ඇවිල්ලා මේ කරපු වැඩෙන් අපිට තවත් අමාරු වුණා, අපිට තිබ්බ බර තවත් වැඩි වුණා කියලා. ඉතින් මෝසෙස්ට මේක ලොකු ප්‍රශ්නයක් වුණා. උඩ මෝසෙස් කරේ දෙවියන් වහන්සේ කියපු වැඩේ. මේ මෝසෙස් දැක්කේ. මෝසෙස් අහුවා, ස්වාමිනී, ඇයි මෙච්චර නපුරු දේවල් වලට ඉඩ අරින්නේ? ඇයි මෙච්චර නපුරු දේවල් කරන්නේ මේ සෙනගට කියලා. හැබැයි ඒක ලස්සනට කියනවා අපිට දෙවියන් වහන්සේගේ වචනේ. මෝසෙස් හැරුණේ දෙවියන් වහන්සේ වෙතට. දැන් අපි ප්‍රශ්නයක් ආපුවම දෙවියන් වහන්සේ අපිට මඟ පෙන්වපු දෙයක් අපි කරද්දී සමහර වෙලාවට ඒ ව්‍යාකූල අර්බුදකාරී තත්ත්වය තුළ අපි නැවත දෙවියන් වහන්සේ වෙතට හැරෙන ප්‍රමාණය ඊටම අඩුයි. මොකද අපිට ඒක දෙවියන් වහන්සේ කරන්න කිව්ව නිසා. නමුත් දන්නවද, දෙවියන් වහන්සේ මඟ පෙන්වලා තියෙන ජීවිතයක අර්බුදකාරී තත්ත්වයන්, ප්‍රශ්නකාරී තත්ත්වයන් වල ජීවත් වෙද්දී අපිට එනවා සෙනෙහවන්තය. ඒ අවස්ථාවන් වලදී ඔබ ප්‍රශ්නය රැගෙන යා යුත්තේ දෙවියන් වහන්සේ වෙතටයි. ඔබ යාඥාවෙන් දෙවියන් වහන්සේ වෙතට හැරීම දෙවියන් වහන්සේගේ කැමැත්තව තිබෙනවා. ඒ නිසා මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, අද දවසේත් ඔබගේ ජීවිතයේ අර්බුදකාරී තත්ත්වයන්, ගැටලුකාරී තත්ත්වයන් එද්දී ඒ සියල්ල රැගෙන දෙවියන් වහන්සේ වෙතට යන්න, දෙවියන් වහන්සේට යාඥා කරන්න, ඔබගේ හදවත දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ වගුරුවන්න. දෙවියන් වහන්සේ ඔබට අද දවසේ ආශිර්වාද කරන සේක්වා. ඔබට සුබ දවසක්. යේසු ක්‍රිස්තුයි.